මේක 19 අනුව අපේ සුවසරිය සේවාව නැත්නම් මේ පදනම අපි අලුත් තැනකට රැගෙන යාම පමණක් නෙවෙයි අද සනිටුහන් කරන්නේ. අපි අලුත් සංස්කෘතියක් සහ ආදර්ශයක් සනිටුහන් කරනවා. මම කල්පනා කරන්නේ අපි වගේ රටවල අපිට අවස්ථා තිබියදීත් සංවර්ධන ඉලක්ක ආර්ථිකයේ ශක්තිමත් පදනම් ළඟා කරගන්න බැරි වෙච්ච හේතු රාශියක් තියෙන අතරේ ඒක තීරණාත්මක හේතුවක් තමයි වැඩසටහන් ව්‍යාපෘති අකණ්ඩව ඉලක්ක සහගතව ඉදිරියට කරගෙන යන්න තියෙන බැරිකම. ඒ කාණ්ඩුවක් හෝ කැමැතිවරයෙක් නැත්නම් පළාත් සභාවක් ආරම්භ කරන ලද වැඩසටහන් වැඩි දියුණු කරලා අකණ්ඩව ප්‍රතිඵල එනකම් ඉලක්කය සම්පූර්ණ කරගන්නකම් කරගෙන යන්නේ නැතුව අතරමඟ අතහරින් නතර කරන ව්‍යාපෘති ගණනාවක් රාශියක් තිබෙනවා. නැත්නම් දහස් ගණනක් වෙනවා. ඒක අපේ ආර්ථිකයටත් බරක් අනික් පැත්තෙන් රටකට ඒක තරම් සුදුසු පණිවිඩයක් නෙවෙයි. නමුත් මේ 19 අනුව කියලා කියන්නේ ඊටාම දුෂ්කර තත්ත්වයන් යටතේ ආරම්භ වෙලා අපේ ආචාර්ය හර්ෂසිල මහත්මයා කිව්වා වගේ මම හිතන්නේ එතුමාට වෙලාව තිබ්බනම් මේක තව කතන්දර ගොඩක් කියන්න තිබුණා. එහෙම ආරම්භ කරලා අද වෙනකොට ස්ථාවරත්වයටපත් වෙලා වර්ධනය වෙන අවස්ථාවක්. ඒ නිසා මේකේ තියෙන අධික කතාවක් මේ සංකල්පයේ අරමුණ කොතරම් හොඳ වුණත් මම කිව්වා වගේම මුල් අවස්ථාවේදී මේ අපේ පද්ධතියට සහ රටට එකතු කරගන්නට අතිවිශාල බාධා තිබුණා. ඒ කියපු සමහර හේතු එම කියන්න පුළුවන්ද කියන විතර තරමට. කියන්නේ සාමාන්‍ය දැනුමක්, අවබෝධයක්, අධ්‍යාපනයක්, විද්‍යාව ගැන දැනුමක් තිබෙන කණ්ඩායමකට පුද්ගලයන් කීප දෙනෙකුට හරි කියන්න පුළුවන් දෙවෙනි දේවල් කියන හිතෙන තරමටම එවැනි දේවල් නොසලකා මේට එරෙහි තාම ඍණාත්මක මතයක් සමාජගත කරන්න උත්සාහ කරනවා. නමුත් ඒ සියලු බාධක මැද අද අපි තැනකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් එතුමාලා ආචාර්ය හර්ෂසිල මහත්මයා, එවකට හිටපු අගමැතිතුමා සහ විශේෂයෙන්ම මතක් කරන්න ඕන එවකට හිටපු සභාපති 19 අනුව දුමින්ද රත්නායක මහත්මයා කාලයක්ම මේ CEO හිටියට වැඩ කරපු පිස්වාන් ඇතුළු මේ කණ්ඩායම අර අපි ඩිමොන්ස්ට්‍රේෂන් එකේදී බලන්න හිටියා වගේ මේ ගර්භණී සමයේ ඒ අම්මව ආරක්ෂා කරගෙන දරුවා බිහි කරලා අමාරු කාලේ පහු කරලා නේද දැන් පෙර පාසල යන අවදි වෙනකොට තමයි මේ අපි අතරපත් වෙන්නේ. ඉතින් අපේ වගකීම තමයි මේ දරුවා ලොකු මහත් කරලා හොඳ අධ්‍යාපනයක් ලබා දීලා ඊළඟ අධ්‍යයනයට අරගෙන එන එක. එවැනි අවස්ථාවකදී මම ඉස්සෙල්ලම වර්තමාන අමාත්‍යවරයා හැටියට මේ සම්බන්ධයෙන් රටක් හැටියට ස්තුති කරනවා ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහත්මයාට සහ වර්තමාන විදේශ මන්ත්‍රීතුමාට ඇතුළු ඉන්දියානු ජනතාව මේ වෙනුවෙන් දක්වපු සහ දක්වමින් දායකත්වයේ පිළිපදව. තවත් ඇම්බුලන්ස් අත ප්‍රමාණයක් මේ බලයන්ට එකතු කරන්නට ඉන්දියාව විශේෂයෙන් පහුගිය අවුරුද්දේ අප්‍රේල් මාසෙදී ඉන්දියා ළඟමැතිතුමා ලංකාවට ආවට පස්සේදීත් එතුමා ප්‍රතිඥා දීලා ගියා ඒ අලුත් ඇම්බුලන්ස් අත ප්‍රමාණය අපිට ලබා දෙන්නට. නිසා යලිත් වතාවක් ඉන්දියාවට ඉන්දියානු ජනරජයට ඉන්දියානු අග්‍රාමාත්‍යතුමාට සහ ජනතාවට අපේ ගෞරවය සහ ස්තුතිය පුද කරන්න කැමතියි. ඊළඟට මම කලින් කිව්වා වගේම ආචාර්ය හර්ෂසිල මහත්මයා ඇතුළු මේ ව්‍යාපෘතිය අනේක විද බාධාවන් මැද්දේ මෙතනට අරගෙන එන්නට සටන් කරපු හැම දිනාටම මගේ ස්තුතිය පුද කරනවා. දෙවනුව අපේ අධ්‍යක්ෂ ශෙවින් අස්කුලත් මහත්මයා කිව්වා ලෙසටම මේ ගොඩනැගිල්ල අපිට ගන්න හිතන්නවත් බෑ. අපේ මහා බාරකාර තැන්පත් අපේ ගිහන් පිළිපිටි මැතිතුමා මේ සම්බන්ධයෙන් ආදර සමාදර අනුග්‍රහය අපිට නොදක්වන්නට. මොකද ගොඩනැගිලි හොයනකොට එහෙම ලෙහෙසි පහසු නෑ. අපට අවශ්‍ය වර්ග ප්‍රමාණය සහිත ඒ පහසුකම් සහිත ගොඩනැගිල්ලක් හොයාගන්න එක. නමුත් ඔබතුමා ඒකට මැදිහත් වෙලා මේක ජාතික අවශ්‍යතාවයක් ලෙස සැලකලා ඒක ලබා දුන්නා. ඔබතුමාටත් අපේ ගෞරව පිරිනමනවා. ඒ වගේම අපේ ආරක්ෂක ලේකම්තුමා, නාවික හමුදාපතිතුමා, පොලිස්පතිතුමා සහ මේකත් එක්ක අනුබද්ධ කණ්ඩායම් ගොඩක් ඉන්නවා. මේ හැමදෙනාගේම දායකත්වයෙන් තමයි අද අපි මේ කටයුතු කරගෙන යන්නේ. ඊළඟට අපි රාජ්‍යයක් හැටියට මේ මොහොතේදී විශේෂයෙන්ම අපේ රටේ සිදුවන මේ බෝ නොවන රෝග
වළක්වා ගැනීමට එක පැත්තෙන් කටයුතු කරන අතරේ බෝනවන රෝග වලින් අපේ ජනතාව විශේෂයක් කළා කිව්වොත් අවුරුදු 30ත් 70ත් අතර මේ පවුල් වල ආදායම් උත්පාදනය කරන දරුවෝ රැකබලා ගන්න දරුවෝ උස්මහත් කරන රටේ ආර්ථිකයට හැම පැත්තකින්ම දායක වෙන ඒ ප්‍රජාවකේ මරණ ප්‍රමාණයක් වාර්තා වෙනවා වළක්වා ගන්න පුළුවන්. බෝනෝන් රෝග වලින් තමයි මරණ 80ක් 83ක් විතර වාර්තා වෙන්නේ. මේක වළක්වා ගැනීම කියන එක පැත්තකින් ඉතා විශාල කොටසක් වන අතරෙම නමුත් එවැනි ආකාරයේ හෘදයාබාධයක්, හෘද වස්වාර්ථ රෝගයක් වැළඳුණු කෙනෙක් ඉක්මනින් රෝහල්ගත කරලා එයාගේ ජීවිත බේරා ගැනීම පිළිබඳව අපි මේ දවස්වල විශේෂ මැදිහත් වීමක් කරගෙන යනවා අපේ කාර්ඩියොලොජි අපේ ඒ විද්‍යායතනයේ සහ අපේ එමර්ජන්සි ෆිසිෂියන්ලාට මේ කණ්ඩායම එකතු කරගෙන අපි කටයුතු කරමින් යන්නේ කොහොමද මේ හෘද වස්වාර්ථ රෝගාබාධ හෘදයාබාධයක් වුණාට පස්සේ ඉතාම ඉක්මනින් රෝහල්ගත කළ සාමාන්‍ය ක්‍රමවේදයෙන් පරිබාහිරව පළවෙනි විනාඩි 30 45 ඇතුළතදී ප්‍රතිකාර ආරම්භ කරන්න පුළුවන්. එක්කෝ ඖෂධ එහෙම නැත්නම් ශල්‍ය කර්මයක් දක්වා අරගෙන යන්න පුළුවන් විදියට ඉතාම ඉක්මනට ඒ රෝගියා කොහොමද අපි රෝහලට අරගෙන ආවිලා ප්‍රතිකාර පටන් ගන්න කියන එක. මේකට අපිට තියෙන හොඳම සම්පතක් තමයි 1990. අපි ජාතික රෝහල ආශ්‍රිතව මේ කටයුතු ආරම්භ කරලා ඉතින් පස්සේ ගාල්ල නුවර කුරුණෑගල වගේ ජනාකීර්ණ තැන්වලට මේක ව්‍යාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා ක්‍රමානුකූලව මේ සේවාව තවත් ඉහළ තලයකට ඔසවා තැබීම සඳහා වන සැලසුම් මේ වන විට යම් ප්‍රමාණයකට සාකච්ඡා කරමින් පවතින බවත් කියන්නට පුළුවන්. ඒ නිසා අපිට ලැබිලා තිබෙන මේ දායාදය වැඩි වර්ධනය කරගන්නට එක ජාතික අවශ්‍යතාවයක්. එහෙමනම් වැඩි වෙලාව ගන්න නැතුව මට හරිම සන්තෝෂයි මේ වෙනුවෙන් වෙහෙස මාසුනේ හැමදෙනාම මෙතන ඉන්නවා. ඉතින් අපි අපේ EMT සහ පයිලට් ඇතුළු මේ කණ්ඩායම ගැන නිරන්තරයෙන් මතක් කරනවා. අද වන විට කෝල්ස් මිලියන 10ක් එක්කව වැඩ කටයුතු කරලා තිබෙනවා. රෝගී ජීවිත මිලියන 2.5ක් වෙනුවෙන් ඔබ කටයුතු කරලා තිබෙනවා. අර කලින් කිව්වා වගේම සාමාන්‍ය තත්වයකදී පමණක් නොවේ කොවිඩ් අර්බුදයේදී ආර්ථික අර්බුදයේදී දිත්වාසුලි කුණාටුවේදී සහ අද පවතින සමහර වෙලාවට එන ඉන්ධන පිළිබඳ ප්‍රශ්නවලදීත් ඔබ ඔබේ සේවාව නොපිරිහෙලා ඉටු කරමින් ඉන්නවා. ඒ සියල්ලගේ ප්‍රතිඵලයක් හැටියට තමයි අපේ ජනතාවට මේ සෞඛ්‍ය සේවාව ලබා දෙමින් පවතින්නේ. ඒ නිසා යලිත් මෙවැනි ආකාරයේ ව්‍යාපෘති මෙතනට අරගෙන ඇවිල්ලා මේක ශක්තිමත් විදිහට අරගෙන යන්නට වෙහෙස මහන්සි වෙන තමන්ගේ දැනුම හැකියාව කුසලතාවය හැම දෙයකින්ම මේකට වෙනුවෙන් පුද කරන මේට ආශිර්වාද කරන හැමදෙනාගේම සහයෝගය ඉදිරියට බලාපොරොත්තු වෙන අපි රටේ බ්‍රෑන්ඩ් එකක් බවට ලෝකෙටම අරගෙන යන්න පුළුවන් දැනුත් දීලා තියෙනවා. නමුත් තවත් එහාට අරගෙන ගිහින් ධර්මය අනුව කියන්නේ එවැනි තැනකට අරගෙන එමු. ඒ වෙනුවෙන් මේ අලුත් නවාතැන කදිම උත්තේජනයක් වඩපත් වෙවි. This is Sky News.